මම ඇත්තටම මේ කතා කරන්නට හිතුවේ දැන් ගෙලියෙට ගම් වතුර ඇවිල්ලා අදට දවස් 25ක් වෙනවා. මේ ටවුන් එක සම්පූර්ණයෙන්ම යටුණා. මම හිතන්නේ මුළු ලංකාවෙම සම්පූර්ණයෙන්ම යටුණු එකම ටවුන් තමයි ගෙලිය ටවුන් එක. එතකොට අදට දවස් 25ක් වෙනවා අපිට මේ ව්‍යාපාර පටන් ගන්නට කියලා කිසිම උදව්වක් කිසිම කෙනෙක් කරේ නැහැ. අඩුම ගානේ රජයෙන් රුපියලක්වත් මේ වෙනකන් අපිට ලබා දීලා නැහැ. නමුත් ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරු හැමතැනම ගිහිල්ලා මේ උත්සව තියලා කියනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා කෝටියක් දෙනවා, ලක්ෂ 50ක් දෙනවා, ලක්ෂ 2ක් දෙනවා, ලක්ෂ 5ක් දෙනවා කියලා. මොනවාද සුද්ධ කරගන්න 25000ක් දෙනවා කිව්වා, ගෙවල් කුලී 25000ක් දෙනවා කිව්වා. ඉතින් අපි ඇත්තටම අසරණ වෙච්ච වෙලාවේ අපි හිතුවා ජනාධිපතිතුමා සහ රජය අපේ රජය අපිට උදව්වක් කරයි කියලා. නමුත් මේගොල්ලෝ අපිට මේ වෙනකන් රුපියලක්වත් ලබා දුන්නේ නැහැ. ඊයේ මම දැක්ක සමන්ත විද්‍යාරත්න මහත්මයා කියලා තිබුණා කෝටි ගණන් දුන්න එකම රජය අපි තමයි. වෙන කිසිදු රජයක් දුන්නේ නැහැ ලක්ෂ 50 කෝටිය. ඒකලේ වුණාට ඉතින් කාට දුන්නද අපි දන්නේ නැහැ මේ ලක්ෂ 50 කෝටිය. අපිට නම් මේ වෙනකන් ගේකටවත් මගේ ගේ නායකයින් තියෙන්නේ. ගේකටවත් මේ අපිට ලක්ෂ 50ක් හම්බෙලා නැහැ. මේ නුවර නම් දන්න කිසිම කෙනෙකුට හම්බෙලා නැහැ. ගෙලියේ නම් කොහොමදවත් හම්බෙලා නැහැ. ගෙලියට මේ වෙනකන් රුපියලක්වත් හම්බෙලා නැහැ. ඉතින් මේ සමන්ත විද්‍යාරත්න මහත්මයා ඊයේත් අපි දැක්ක දේශපාලන වේදිකාවකද මොන වේදිකාවකද දන්නේ නැහැ. ඒ වගේ ලක්ෂ 50ක් කෝටියක් දුන්න මේ වෙන කිසිම රජයක් නැහැ කියලා මහ ලොකුට කියනවා. ඉතින් අපි අහන්න කැමති ඇයි අපි මෙච්චර අසරණලා ඉන්න අපිට නොදී වෙන අයට එහෙම දුන්නේ ලක්ෂ 50 කෝටි. එහෙනම් අපිටත් අඩුම ගානේ මේ ව්‍යාපාර පටන් ගන්න මේ නගරේ දැන් දවස් 25ක් වහලා තියෙනවා. නගරයක් දවස් 25ක් වහලා තියෙනවා කියන එකේ පාඩුව රජයට නැද්ද? මේ රටට නැද්ද? මේ ලොකු නගරයක් ගෙලියේ නගරය කියන්නේ ඕනම බඩුවක් ගන්න පුළුවන් දියුණු නගරයක්. එතකොට මේ නගරේ දවස් 25ක් තිස්සේ වහලා තියෙනවා කියන්නේ ඒක රටේ සංවර්ධනයේ රටේ ආර්ථිකයට බලපාන්නේ නැද්ද? එතකොට ඇයි මේ නගරේ කඩ මේ විවෘත කරගන්න උදව්වක් කිසිම කෙනෙක් මේ රජයකින් කරන්නේ නැත්තේ? ඇයි මේ මිනිසුන්ට ලක්ෂවත් දීලා අපි ලොකුවට ඉල්ලන්නේ නැහැ. ලක්ෂවත් මේ දීලා ඇයි මේ ව්‍යාපාර පටන් ගන්න පුංචි තල්ලුවක් දෙන්නේ නැත්තේ? අපි කියන්නේ අපි කවදාවත් මේ රජයෙන් උදව් ඉල්ලලා නැහැ, සල්ලි ඉල්ලලා නැහැ. හැබැයි මේ වෙලාවේ අපි මේ ඔබට පේනවද දන්නේ මේ උඩ තියෙන මේ කොන්ක්‍රීට් එකටත් මේ ස්ලැබ් එකටත් උඩින් අඩි 3ක් 4ක් උඩ වතුර තිබ්බේ. ඒතකොට මේ නගරේ සම්පූර්ණ යට වෙලා තිබ්බේ. මේ මුළු නගරෙම සම්පූර්ණයෙන්ම ජලය යට වෙලා තිබ්බේ. දවස් 3 පැය 30ක් විතර. එතකොට එහෙම යට වෙලා තිබ්බට පස්සේ මේ අපි ව්‍යාපාර කරන්නේ ඇත්තටම අපි රෝල් කරගෙන යන්නේ. අපි එන ආදායම උනත් බිස්නස් එකේ ඩෙවලොප් කරන්න ස්ටොක් එක හදලා ස්ටොක් එකේ තමයි අපේ මේ ලාභය තියෙන්නේ. එතකොට මේ ඔක්කොම අපේ ලාභය අපේ වත්කම ඔක්කොම නැති වෙලා ගියා. දැන් අපි බිඳුවට වැටලා ඉන්නේ. දැන් අපි මේකට මොකද්ද කරන්න කියලා අපිට රජයෙන් පිළිතුරක්